වේගයඩාලවි තොටලක මවුර ලසඳ ජාති කෙල්ලේ සූර්යා හොදින් පන්දු අත්පත් කර අපි ආලෝකයේ දැක් අතට ළඟ අරුණේ විහිදෙන ආලෝකය රයිට් අපි යමු පන්දු 10යි මේ තමයි උදා රන්දික හයිය පාර වේගය මෙන්න පාර පිටියේ බිමට බරම යනවා වේගයෙන් දුවමු වේගය වැඩි කරමු වේගය අඩාල කරමින් දෙවෙනි කඩේ මේ හරහා ආරුණ අතයි පන්දුව තිබෙන්නේ ආදරයට කියන්නේ රණාගේ අතේ පන්දුව දාපර මෙත්‍රෝනේ සටනෙන් සටන් කරමින් ජයග්‍රහණය බුද්ධ මෙන්දෙන් පරාජයක් විදිහට ජය මහභාගේ නවලෝකයෙන් හම්බුණෝ සුපිරියල්ලේ කණ්ඩායම මේ තමයි දාපර මෙත්‍රෝනේ වාසනාවන්ත නායකයා මේ වකවානුවේ ගිය වකවානුවේ නායකත්වයේ ධර්ම චබෝතිරන් ගත්ත නායක අත්නායක නාමයේ සඳ ලංකාවෙන් උපත ලබා මහභාගේ ජෝඩ් කණ්ඩායමේ කරදී අදින ඔබයි කිසිම කතාවක් නැහැ එළියට ගහන්නට ඕනේ සුබ සිංහ ගැව්වා මෙතනින් එකක් ගහලා පෙන්නමු මෙන්න පාර එළියේ යයිද එකයි යයිද දෙකයි අල්ලයිද අල්ලනවා මහා මාර්ගයේ දෙසෙල් පන්දු දෙකයි එක් ලකුණක්වත් නැත එක් දැවියාමයි පහර වලකා ගැනීමේ පන්දු රැකීම භයංකාරයි පොපලාවි කීඩකෝ 30 දෙනා එල්ලේ ශේෂ්ත්‍රයට දායාදයක් වුණු තොටලඟ අරුණේ කීඩකයෝ මහභාගයට දායාද වුණු මහභාගේ ජෝඩ් පිළ පැතුණුස් කරු දෙදෙනායි ප්‍රධාන තීරක තමයි පන්දු දෙකක් කැපී ගොස් සමාරයි තව පන්දු 8ක් තිබෙනවා තීරණාත්මක පන්දු 8න් ලකුණු 5ක් ඕනෙමයි මේට වැඩි අභියෝග මේට වැඩි දේවල් අපි පසුපස එළවා ගත්තු අභියෝග ජයගත්තු සොපරි පොබල පන්දු වලින් එල්ලේ වලින් වැඩ පෙන්නු පොබල කණ්ඩායම් දෙක දාපර මෙත්තෝනේ උදාරන් දෙක නොගහපු ක්‍රීඩා පිටියක් නෑ ඔබගේ ආරම්භක ලකුණයි අවශ්‍ය ඔබට පුළුවන් දෙපැත්ත කපන ඔප් කලාපෙන් ගහන පහරට යමු මෙනාරවා පාර බිමට බරම යනවා එක්වර රකින්නවා වේගය වැඩි කරමු මෙඩ පාන්දුවත් එනවා කීඩකයක් එනවා ජීවන්ත සොයිසා තුන්වෙනි කඩේවේ නවාතැන් පොලක් වශයෙන් නතර වෙන ආකාරයක් තමයි දකින්නේ දෙවියම් එකයි පන්දු 3ක් කැපී ගොස් සමාරයි තාමත් හොඳ ආරම්භයක ප්‍රතිඵලයක් දකින්නට නැහැ කරනවා නම් පෙන්නනවා නම් මේ තමයි හයිය පන්දු 5ට එක් ලකුණක් අත්පත් කරදී තර්කමාලාවේ ඉලක්කය සපුරා නොදී කාසිය වාසිය දිනා ගන්නට උත්සාහ කරමින් ගල්පොත්තෙන් ආපු අපේ හයිය පබල ආසිත ගඳවාගෙන එනවා ආසිත නාමය මහභාගේ ජෝඩ් පිළේ ජීවයේ වස්තුව කොඳුනාරටි ඔබයි මං ආසයි බලන්න සීමාවෙන් බිඳින පහර ගාමු තේක්ක ගස් අස්සටම මෙන්න පහර තැබියාබක් පිත්තේ වැදුණු නෝදුණු පන්දුව පසුපසටයි ගල්පොත්තේ ආසිත දැබිය යනවා දාපර මෙත්තෝනේ ක්‍රීඩා විලාසයේ ක්‍රීඩාවේ රටාව මෙයයි වාසිය වාසනාව ජූට්ට කරගෙයිද මේ තර්කමාලාවේ මුදලින් 50000යි ලේසියෙන් අරින්නේ මුදලින් ලක්ෂයයි ලේසියෙන් අරින්නේ ඒ තමයි ජූට්ගේ රිල්ල ඒ තමයි ජූට්ගේ රැල්ලට බොනවුණු ජයග්‍රහණ සොයාගත්තු ජයග්‍රහණ සොයන පබල කණ්ඩායම දාපර මෙත්තෝනේ මහභාගේ ජූට් පිළ පන්දු 4ක් කැපී ගොස් සමාරයි බේබෙන විට මට ඕනේ ලකුණු 5ක් ඕනෙමයි බැරි කමක් නැහැ කරනවා නම් පෙන්නනවා නම් රවිදුගවන්තයි මේ පිටිය දෙන්නේ රවිදුගවන්ත සන්දාභාගේ ආලෝකය වීතන නාමය රවිදුගවන්ත නාමය බබලන්නට ඕනේ මට්ටක් කොලිය පුරෝරේ මේ ක්‍රීඩා පිටිය තුල ඔබට නොපරත පිටියක් නෙමෙයි මේ පිටිය ගාමු වේගෙම රවිදුගවන්ත අල්ලයිද ඇවරයි තුන් ඇවරයි අල්ලයිද අල්ලලා ඉවරයි අරුණ නරඹන්නේ අරුණ ජයග්‍රහණය කරයිද මහභාගේ සාංජුට් පිළ පන්දු 5ක් මේ විදිහට කැපී ගොස් සමාරයි මහභාගේ සාංජුට් පිළ ජයග්‍රහණය කරයිද අනාවේක පළ කිරීම නොහැකි සාලින්ද නාත්තන්නිගේ තාත්තා සුමේද අයියා භාණ්ඩාගාරික ලේකම් සභාපති බන්ටි සියලු දෙනා දැනුවත් කරනවා මේ තමයි යෝධ බැම්ම 116 දක්වා ප්‍රහාරකයන්ගෙන් ගහන පිළ ඒ තමයි මහභාගේ ජෝඩ් පිළ නිසාන්ත සමරනායකට දෙමු අප්පුඩියක් මේ තමයි නැව් පදවන්න කපිතාන්
වසර ගණනක් එල්ලේ ශේෂ්ත්‍රයේ සාන්ජෝට් කණ්ඩායමේ නායකත්වයේ දරපු ඔබයි මං ඉල්ලන්නේ නිශාන්ත සමරනායක ලකුණු දෙකක් ඔබගේ නම ඉදිරියේ ගත යුතුමයි. බැරිකමක් නැහැ මේට වැඩි අභියෝග දිනාගත්තු ජෝඩ් පිළ පසුබෑමකට ලක් නොකී ගමන යමු හරියට. නිශාන්ත සමරනායක වේගයෙන් දුවමු. උඩ පන්දුවක් වශයෙන් යන්නේ මයුර ලසන්තයි පන්දුව උඩ පන්දුව අත්පත් කරගන්නේ. පන්දුව 7යි පන්දුව 6ක් නිමාවටපත් වී තිබෙනවා ආදාවර මෙත්තෝන්නේ. තව පන්දු 4ක් තිබෙනවා. මේ 4ට කුමක් කරයිද ජෝඩ් පිළ? 4ට එකක්වත් නොදී බින්දුව කරනවාද? 4ට 4ක් ගහනවාද? කුමක් කරයිද? තාමත් අනාවගේ බල කෙරෙම නොහැකි. තවත් තරගයක් ආරම්භ කරන්න තිබෙනවා. මේ තරග මාලාවේ මුදලින් 30000කට පොරබදන අවසන් මහා තරගයේ යෑමට පොරබදන තරගයක් දාපර මෙත්තෝන්නේ. පන්දු 4යි. තරග වෙනස් කරන්න ජයග්‍රහණ සොයා දෙන්න පිටෙන් ආශිර්වාදය පිටියෙන් ඉවතට ගහන පහරවල් දැන් තමා පෙන්වන්නට ඕනේ මහේෂ්. බැරි කමක් නැහැ. එකක් ගහමු. මෙන්න පාර. පිටියෙන් ඉවතටයි. අපෙත් ඉන්නවා අරින්න නැති පබලයි කියන කීඩකයෝ දාපර මෙත්තෝන්නේ. තොරලඟ අරුණියත් එමයයි. මේ තව පන්දු 3යි. කීයක් ගහයිද? පාට 5ක් ගහලා පෙන්නපු කීඩකයෝ ඉන්නේ මේ මහේෂ්. බැරි කමක් නැහැ 3ට 3ක් ගහමු. ඔබ උත්සාහවන්තයා. ඔබ අපිට ජයග්‍රහණ පිට ජයග්‍රහණ කුසලාන පිට කුසලාන සොයා දෙන්න වෙන කවුරුත් නෙමෙයි මහේෂ් ඔබයි. මගේ ජීවය ඔබයි. මගේ වස්තුව ඔබයි. මගේ කොඳු නාරටිය ඔබයි. නාරටියක් කරමු මේ පන්දුවට. බැරි කමක් නැහැ. කලාපයෙන් ගහමු. මෙන්න පාර. වේගෙන් දුවමු. වේගෙන් දුවමු. වේගයට වැඩිය පන්දුව හරියට ලැබුණ නැහැ නිශාන්ත සමරනායක. ඒ පෝජනය කෙටි පාරකින් ලකුණක් කරන්න නොහැකි ආකාරයේ සිදුවීමක් දකිනවා දායපර මෙත්තෝන්නේ. මේ පන්දු දෙකට දෙකක් ඕනෙමයි. අපේ පැත්ත යහපත් පැත්තට හරවා ගැනීමට බැරි කමක් නැහැ. මට මතකයි ඒ තමා සීමිත පන්දුවාන සනකලේ යක්කඩුව සී වීරගාමිණිය ඩෙරීව සටන් කරමින් මේ මිතුල් ලක්ෂාන් පිට ලකුණු දෙකක් කළා අවසන් පන්දු දෙකට. ඒ වික්‍රමයේ කියාව දැන් පෙන්වන්නට ඕනේ. බැරි කමක් නැහැ මිතුල් ලක්ෂාන් එකක් ඕනෙමයි. එකක් ගහමු එළියට. මෙන්න මිතුල් ලක්ෂාන් දැවි යනවා දාබර මෙත්තෝනේ අසන්නනේ නරවානනේ. චමෝත් නිරංගත්ත නායකගේ මහා මාරෙන් අල්ලපු පන්දුව කාගේ කතා බහට ලක්ුණු සිදුවීම දකිනවා දාබර මෙත්තෝන්නේ. තොටලං අරුණිය පබලයි. මා භාගයේ සාන්ත ජෝඩ් පබලයි. තාමත් අපිට නිසි අනාවගේ බල කිරීමට නොහැකි. මේ පන්දුව තීරණාත්මක අවසන් පන්දුවයි. පන්දු 9ක් කැපී ගොස් සමහරයි. එන්න අපිට වාසිය වාසනාව ගෙන දෙනවාද මේ පන්දුවට? මහේෂ් තරග දිනවන්න ජයග්‍රහණ සොයා දෙන්න ඔබට බැරි කමක් නැහැ. කොහෙන් හෝ සංගවුණු ලකුණ තොටලං අරුණියට එරීව සොයාගත යුතුමයි. බැරි කමක් නැහැ. කොල්ලෝ ගහමු අප්පුඩියක්. 10ට දෙකක් සොයමු. බැරි කමක් නැහැ. ඵලයන් පුතා පරකන්දනේ වෙන්න පහර. කේඩා පෙටියේ තුලයි. වේගඩාලවි. තොටලං මවුර ලසන්ත ජාතිකෙල්ලේ සූර්යා හොදින් පන්දු අත්පත් කරගෙන ගෝණෙන් කරනමින් උත්සාහ කළා දවා ගන්නට. සියල්ලක් සුන් විසුළු වෙන පන්දු 10 සීමාව එක් ලකුණයි අභියෝගය 2යි. අරුණ ජයගත්තත් අරුණ අරබන්නේ කීඩකයේ ඔබට ආදරය කරනවා. පීඩියය කාමදාකත් හදවතින්ම ආදරය කරන නාමය ඒ තමයි තොටලං අරුණ නාමය. මා භාගයේ සාන්ජෝට් නරඹන්නේ අපිට බොහොමවත් අමාරු ගමනක් යන්නට තිබෙන්නේ. බාධක විට බාධක එනකොට බාධක වලින් ජයගෙන සියල්ලක් දිනාගත්තු නාමය කෙටි කලක් තුල තාමත් ජාතික කිරුළකට හිමිකම් කියන්නට වරල් ලබා ගන්නට උත්සාහ කරන සාන්ජෝට්. පන්දු 10යි කතා වැඩක් නැහැ. සුපන් ඔබට බාරයි මයික් බෝනේ. ඔබ සම්බන්ධන කරන නිවේදකයා ඔබයි. පන්දු 10ට 1යි සුපන්. කුමක් වෙයිද කියන්නට බෑ. වාසිය වාසනාව තිබෙන සාන්ජෝට් සුපන් ඔබට බාර කරනවා පීඩි අයියා. වෙන්නේ ගණේ මුල්ලෙන් අරුණට හයියක් වුණු ශක්තියක් වුණු මයුර ලසන්තයි. මයුර මේ ක්‍රීඩා පිටියේ ඔබේ පිත්තේ ප්‍රබල ප්‍රහාරය අද අවශ්‍ය වෙනවා. හොඳයි මේ මයුර ලසන්තගේ වේගවත් පන්දු පහරයි.
දුවලා ඉන්න දුවලා ඉන්න දුවලා ඉන්න දුවලා ඉන්න දුවලා ඉන්න සුමුදු වේගවත් වෙන්න වේගවත් වෙන්න වේගවත් වෙන්න වේගවත් වෙන්න වේගවත් වෙන්න හොඳයි පළවෙනි ලකුණ එනවා පළවෙනි පන්දු පහරට මා දයාබර මිත්‍රවරුනි මයුර ඒ තරම් ආසාවක් මගේ හිතේ කිසිම වෙලාවක නැහැ පළවෙනි පන්දු පහරට පළවෙනි ලකුණ එනවා කියන්නේ මගේ හිත කුල්මත් කරන පිටිකරුවා බවට පරිවර්තනය වී තිබෙනවා ඒ නිසා කලබල වෙන්න එපා. කොළඹ මිනිස්සු ගම්බදට ගියාම සමහර වෙලාවට ගම්බද මිනිස්සු කියන කතාව තමයි කොළඹ මිනිස්සුන්ගේ කලබලය නිසා සමහර වෙලාවට මල්ලි අපිට හොඳ ප්‍රයෝජන ඇවිල්ලා තිබෙනවා. එහෙම නෑ. අපි මනුස්සකම දීලා තියෙනවා. මනුස්සකම පෙන්නලා තියෙනවා. එල්ල ක්‍රීඩාවේ මොන දේ නැති වුණත් අපි මනුස්සකම රැකගෙන තිබෙනවා. ඉතින් මේන්නේ ගණේ මුල්ලෙන් අරුණට හයියක් වුණු ශක්තියක් වුණු ශක්තිවන්තයා මයුර ලසන්තයි. මයුර මේ ක්‍රීඩා පිටියේ ඔබේ ප්‍රබල ප්‍රහාරාත්මක පිටිහරමය ආරම්භක පන්දු පහරට ඔබ දියත් කර තිබෙනවා. ඉතින් මයුර ඔබෙන් මට අවශ්‍ය වෙන්නේ ජයග්‍රාහී ලකුණයි ජයග්‍රාහී ප්‍රබල පහරයි. මෙන්න හැරෙනවා ක්‍රීඩා පිටියේ ගහනවා ගහනවා ගහනවා. ඊයේ මහභාගයේ සාන්ත ජූඩ් බීට අද මහභාගයේ සාන්ත ජූට්. ඉතින් මෙන්න මාදෑවර මිත්‍රවරුනි මතක තියාගන්න අපි කොළඹට ඇවිල්ලා කොළඹ මිනිස්සුන්ටත් අමතක නොවන තරගයක් දුන්නා. ඉතින් මට්ටක් කුලිය ආදරණීය මෝදර විස්ට්‍රයික් එක්ක අවසන් මහා තරගයේ හමු වීමේ බලාපොරොත්තු ඇතුව සමුගන්නවා ඔබ සැමට ආයුබෝවන් වාසනාවන්.